ඔයාලට කවදා හරි දවසක මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවද? ඔයාලට ඕන වෙලා තියෙනවා කාගේ හරි කාටුන් හෙඩ් එකක් ඇඳගන්න එයාගේ රූපයක් පාවිච්චි කරලා. හැබැයි ඔයාලට ඒක දෙයක් කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. කීප වාරයක් try කරනවා. හැබැයි මේ දේ කරගන්න බැරි වෙනවා. ඉතින් මේකට විසඳුමක් තියෙනවද? ඔව් විසඳුමක් තියෙනවා. මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාලට කැමති විදියට කැමති ආකාරයේ කාටුන් හෙඩ් එකක් ඇඳගන්න. හැබැයි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාටුන් හෙඩ් එකක සියලුම අංගෝපාංග අඳින විදිය සම්බන්ධයෙන්. මේකදී අපි බලාපොරොත්තු වෙන්නේ බේසික් කාටුන් හෙඩ් එකේ ෂේප් එක ඇඳගන්න එක ගැන විතරයි. ඉදිරිය තවත් කාටුන් වීඩියෝස් කිහිපයකින් මම බලාපොරොත්තු වෙනවා කාටුන් නෝස් එක, කාටුන් අයිස් එක, ඒ වගේම තමයි කාටුන් එක මවුත් එක නැත්තම් කට ඇඳගන්නේ කොහොමද? ෆේෂියල් එක්ස්ප්‍රෙෂන්ස් ගෙනියන්නේ කොහොමද? මේ වගේ දේවල් ඉදිරිය වීඩියෝස් වලින් ස්ටෙප් බයි ස්ටෙප් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එකේ පළවෙනි පියවර විදිහට අපි මුලින්ම කරන්න ඕනේ සර්කල් එකක් ඇඳගන්න එක. මේ සර්කල් එක ඔයා අඳින්න ඕනේ ෆ්‍රී හෑන්ඩ් නැත්තම් පුළුවන් තරම් ලූස් විදිහට. මං එහෙම කියන්නේ නැහැ. සමහරක් අය කාටුන් එකක් අඳිනකොට ගොඩක් ස්ට්‍රික් විදිහට නැත්තම් ගොඩක් ඒගොල්ලෝ ගොඩක් හිර වෙලා නැත්තම් ලිමිටඩ් වෙලා ඒගොල්ලෝ අඳිනවා සර්කල් එක. ඒ සර්කල් එක යාලා අඳින්නේ එක්ක කවකටුවක් තියලා නැත්තම් මොකක් හරි රවුන්ඩ් ෂේප් එකක් තියලා. ඉතින් මේ විදිහට ඔයාලා try කරන්න ඕනේ කමක් නැහැ. මේ ෂේප් එක උඩින් කීප වාරයක්ම රේඛා ගියා කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ වීඩියෝ එකේ අඳිනා වගේ ඔයාලට පුළුවන් වගේ කාටුන් ෂේප් එක ඇඳගන්න. ඉතින් මේ ඇඳගත්තු රූපේ ඊට පස්සේ අපි බැලුම් බෝලයක් බවට පරිවර්තනය කරනවා. කොහොමද අපි මේක බැලුම් බෝලයක් බවට පරිවර්තනය කරන්නේ? මේක බැලුම් බෝලයක් බවට පරිවර්තනය කරන්න අපිට රිෆරන්ස් ලයින් දෙකක් වමනා වෙනවා. මේ රිෆරන්ස් ලයින් දෙක තමයි සෙන්ටර් ලයින් සහ අයි ලයින් කියලා කියන්නේ. ඉතින් ඇයි මේවා රිෆරන්ස් ලයින් කියන්නේ? අපේ කාටුන් හෙඩ් එකේ අපිට අවශ්‍ය අනෙත් අංගෝපාංග තියෙනවනේ. ඒ කියන්නේ නහය, කට, ඒ වගේම S2, ඒ වගේම කන්. මේ වගේ අංගෝපාංග හරි තැන්වල ප්ලේස් කරගන්න රිෆරන්ස් විදිහට තමයි අපි මේ ලයින්ස් දෙක යූස් කරන්නේ. ඒ හින්දා තමයි මේ ලයින්ස් දෙක අපි රිෆරන්ස් ලයින් කියලා හඳුන්වන්නේ. මේ ලයින් දෙක ගැන විශේෂ කාරණයක් කියන්නද? ඔයාලට මොනම වෙලාවකවත් කාටුන් කැරක්ටර් එකක් අඳිනකොට සෙන්ට්‍රල් ලයින් එක තියෙන පිහිටීම. ඒ කියන්නේ ඔයා අඳින සර්කල් එකේ හරි මැදින් අඳින සෙන්ට්‍රල් ලයින් එක හරි මැදින් නැතෝ වෙන තැනකින්. ඒ කියන්නේ 3න් එකක් නැත්තම් 4න් එකක් වගේ තැනකට ගෙනියන්න බෑ. ඒයි සාමාන්‍ය මිනිස්සෙක් ගත්තාම ඒ මිනිස්සයා සිමෙට්‍රිකල්. එහෙම නැත්තම් ඒ මිනිස්සයාගේ රූපේ හරියට දෙකට බෙදලා තියෙන්නේ. ඉතින් මේක කාටුන් කැරක්ටර් එකකටත් අදාළයි. ඔයා අයිසිමෙට්‍රිකල් නැත්තම් අසමමිතික විදියට කාටුන් කැරක්ටර් එකක් ඇඳොත් එහෙම ඒක ටිකක් විහිළුසාගත නැත්තම් අදාහ ගන්න බැරි තත්යකටපත් වෙන්න පුළුවන්. හැබැයි අයිලයින් එක ගත්තොත් මේ අයිලයින් එක කියන දේ ඔයාලට පුළුවන් තමන් කැමති තැනකට ගෙනියන්න. එතකොට ඕගොල්ලන්ට හිතෙන්න පුළුවන් අයිලයින් කියන දේ මිනිස්සෙක්ගේ තියෙන එක ස්ථානයකනේ. හැබැයි කාටුන් කැරක්ටර් එකක් සාමාන්‍ය කැරක්ටර් එකකින් වෙනස් වෙන්නේ මෙන්න මෙතෙන්දී. අපිට අයිලයින් එක ගොඩක් උඩට එහෙම නැත්තම් පහළට එහෙම නැත්නම් අපිට කැමති නම් මධ්‍ය ලක්ෂ්‍යම වගේ තියාගන්න ඕනෙම තැනකට මේ අයිලයින් එක ගෙනියන්න පුළුවන්. උදාහරණ දෙක තුනක් පෙන්නොත් ඔයගලන්ට මේක පැහැදිලි වෙයි නේද? ඔයගලන්ට මතකද ගිරිපු රැත්තෝ කාටුන් එක? එහෙම නැත්නම් ඒක හිටපු ෆ්‍රෙඩ් ෆ්ලින්ස්ටෝන් නැත්නම් බොර්ලුගොඩ. මේ කාටුන් කැරක්ටර් එකේදී එයාලා අයිලයින් එක ගොඩක් උඩට ඇදලා තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ චින් එක නැත්නම් එයාගේ නිකට ඒරියා එක ගොඩක් මහතයි ගොඩක් ලොකුයි. මේ කාටුන් එකත් එක්ක පස්සේ කාලේ හැදිච්ච ෆිල්ම් එකේ තියෙන රියල් කැරක්ටර් එක බලන්න. මේ රියල් කැරක්ටර් එකේ මේ නිකට නැත්නම් මේ පහළ මූණට පහළ නහයට පහළ කොටස ගොඩක් මහතට තමයි ඒ කාටුන් කැරක්ටර් එකේ නැත්නම් ඇත්ත රියල් කැරක්ටර් එකෙත් අපිට දකින්න පුළුවන් වෙන්නේ. එතකොට මම මේ පින්නේ අයිලයින් එක ගොඩක් ඉහළ තැනක තියෙන කාටුන් කැරක්ටර් එක. දැන් මම පෙන්නනම් අයිලයින් එක ගොඩක් පහළින් ඇඳපු කාටුන් කැරක්ටර් එක. ටින්ටින් කාටුන් එකේ ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ චරිතය මතකද? ඒකේදී යාලා අයිලයින් එක ටිකක් පහළට වෙන්න තමයි ඇඳලා තියෙන්නේ. මේක ගොඩක් පහළට කරලා ඇඳලා නැහැ. ඇත්තටම අයිලයින් එක පහළට කරන එකෙන් එයාලා බලාපොරොත්තු වෙලා තියෙන ප්‍රොෆෙසර් කැල්කියුලස්ගේ බුද්ධි මට්ටම ගොඩක් ඉහළයි කියලා පෙන්වන්නේ. එයාගේ ඔළුව ඔයාලට මතකද ගොඩාක් ලොකුවට වැඩි පරිමාවක් තියෙන විදිහට තමයි ඇඳලා තියෙන්නේ. තවත් අයිලයින් එක පහළට ඇදලා තියෙන කැරක්ටර් එකක් විදිහට මේ බීවිස් කියන කැරක්ටර් එක හඳුන්වන්න පුළුවන්. මේක ලංකාවේ සමහරට දැකලා නැතු වෙයි. මේක ඉංග්‍රීසි කාටුන් එකක්. පිටරට නාලිකාවක විකාශය වෙච්ච කාටුන් එකක් මේ බීවිස් කියන කාටුන් එක. ඉතින් ඒකෙත් අයිලයින් එක ගොඩක් පහළට වෙන්න තමයි ඇදලා තියෙන්නේ. ඉතින් මම මේ කියපු සෙන්ට්‍රල් ලයින් සහ අයිලයින් කියන රිෆරන්ස් ලයින් දෙක හරියට ඇඳගන්න පුළුවන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් වෙනවා ඔයාගේ කාටුන් හෙඩ් එක මොන පැත්තකට හැරුණත් හරියටම සෙන්ට්‍රල් ලයින් එකයි අයිලයින් එකයි ඇඳගන්න. උදාහරණයක් විදිහට මේ සර්කල් එක මම ඇඳලා ඊට පස්සේ සෙන්ට්‍රල් ලයින් එකයි අයිලයින් එකයි මේ විදිහට ඇඳෙන් පස්සේ ඔයාලට මේක දකින්න පුළුවන් වෙන්නේ ඉහළ දකුණු පැත්ත බලාගෙන ඉන්න කාටුන් කැරක්ටර් එකක් විදිහට. සෙන්ට්‍රල් ලයින් එකයි අයිලයින් එකයි මේ විදිහට ඇඳෙන් පස්සේ ඔයගලන්ට දකින්න පුළුවන් වෙන්නේ කාටුන් කැරක්ටර් එක ඉහළ වම් පැත්ත බලාගෙන ඉන්න එකක් විදිහට. ඉතින් මේ පිළිවෙලටම සෙන්ට්‍රල් ලයින් එකයි අයිලයින් එකයි පහළ දකුණු පැත්ත සහ පහළ වම් පැත්ත බලාගෙන ඉන්න ආකාරයට ඔයගලන්ට මේ විදිහටම ඇඳ ගන්න පුළුවන්. දැන් මේ අයිලයින් එක සෙන්ට්‍රල් ලයින් එක සහ අය අදාළ රිෆරන්ස් ලයින් ගැන අපි කතා කරලා ඉවරයි. ඉතින් දැන් ඔයගලන්ට හිතෙන ඇති හැම කාටුන් හෙඩ් එකක්ම මේ විදිහට බැලුන් ෂේප් එකක් නෙමෙයිනේ. ඔයා බලලා තියෙන කාටුන් වල සමහරක් හෙඩ් තියෙනවා ගොඩාක් වෙනස් රූපයෙන්, සමහරක් ඒවා ගොඩක් දිගයි, සමහරක් ඒවා ගොඩක් මහතයි. ඒක ඇත්ත. කාටුන් කැරක්ටර් එකක් අඳිනවා කියන දෙකේදී මේ බැලුන් ෂේප් එකකින් විතරක් අපිට ලිමිට් වෙන්න බෑ. අපිට ඒක ගැළපෙන විදිහට වෙනස් කරන්න සිද්ධ වෙනවා.
ඔයා පාරතොට ඇවිදිනකොට, කෝච්චියේ යනකොට, බස් එකේ යනකොට, එහෙම නැත්නම් නිකම් පාරේ ඇවිදගෙන යනකොට උනත් ඔයාලට කීප වර්ගයක මිනිස්සු හම්බ වෙනවා. මොන මොන જાති විවිධාකාරයේ මූණු හැඩයන් තියෙන මිනිස්සු හම්බ වෙනවා. ඉතින් කාටුන් එකක් අඳින්නෙත් ඒ විදිහටම තමයි. මේ විදිහට ෂේප් එක වෙනස් කරන්නේ කොහොමද? දැන් මං කිව්වේ ඕගොල්ලන්ට බැලුන් එකක් අඳින්න කියලා විතරයිනේ. අන්න එතෙන් තමයි අපි මේ බැලුන් එක අතින් මිරිකන්න ඕනේ. අපි මේ බැලුන් එක අතින් මිරිකලා බැලුවෙන් පස්සේ අපිට ඕන විදිහේ හැඩයක් අඳගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු මහත මූණක් තියෙන කෙනෙක්. ඒ වගේ කෙනෙක් මං කාටුන් එකෙන් ඇඳලා තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊළඟට ඊටාම සිහින් මූණක් තියෙන කෙනෙක්. ඒක නා මං කාටුන් එකෙන් ඇඳේ මෙන්න මේ විදිහට. එතකොට කුඩා දරුවෙක් ගත්තොත් ඒ කියන්නේ එයා ලදරු අවදීදී ඉන්නකොට එයාගේ කාටුන් හිස ගොඩක් ලොකුයි ප්‍රමාණයෙන් විශාලයි. ඉතින් කාටුන් එකේදීත් අපි ඒ ලක්ෂණ ඒ විදිහටම අඳින්න ඕනේ. ඊළඟට කාන්තාවක් නැත්නම් තරුණ ගෑනු ළමයෙක්ගේ කාටුන් කැරක්ටර් එකක් අඳිනකොට ඒක තවත් විදිහකට අපි අඳින්න ඕනේ. ඉතින් මේ වගේ මූණ වල විවිධාකාරයේ හැඩ නැත්නම් ෂේප්ස් තියෙනවා. ඉතින් මේ ෂේප්ස් හරියට අවබෝධ කරගන්න නම් ඔයාට හොඳම දෙයක් තමයි කාටුන් බලන එක. කාටුන් බලනකොට ඔයාට පුළුවන් එක එක කාටුන් ශිල්පීන් කොහොමද එක එක මුහුණ වල හැඩයන් ඇඳලා තියෙන්නේ කියලා හරි අයිඩියා එකක් ගන්න. ඉතින් මං හිතනවා දැන් ඔයාලට කාටුන් හෙඩ් එකක බේසික් ෂේප් එක ඇඳගන්න එක ගැන හොඳ අයිඩියා එකක් ඇති කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් යාළුවන්ට බලන්න share කරන්න. අපේ වීඩියෝ එකට like කරන්න. ඒ වගේම මම කැමතියි ඔයාලා මේ විදිහට ඇඳපු cartoon head වල basic shapes මේ අපේ comment section එකේ පහලින් දානවනේ. ඉතින් ඉදිරි වීඩියෝස් වලදී මම බලාපොරොත්තු වෙනවා cartoon head එකේ අනිත් අංගෝපාංග. ඒ කියන්නේ නහය, කට, කන් සහ S වගේ දේවල් අඳින්නේ කොහොමද? facial expressions තියාගන්න ඕනේ කොහොමද? ඉතින් මේ වගේ දේවල් ඉදිරි වීඩියෝස් වලින් ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒ වීඩියෝස් එකත් අනිවාර්යයෙන් එකතු වෙන්න. එහෙනම් thank you හැමෝටම.